සුබ දවසක් යාළුවනේ. ලැබුවා වූ 2026 නව වසර ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන ආවේ රස කෑමකින්. මම අද හදන්නේ අඹ අයිස්ක්‍රීම් එකක්. ඉතින් මේ බලන්න යාළුවනේ අපි අඹ කෑලි ටික කපාගෙන තියෙන්නේ. මේක යාළුවනේ ෆ්‍රිජ් එකේ උඩ කොටස තමයි අපි තියාගන්න ඕනේ. මොකද මේක චුට්ටක් හයි වෙන්න ඕන. හයි වුණාට පස්සේ තමයි අපි මේක බ්ලෙන්ඩ් කරගන්නේ. 2-3ක කාලයක් ෆ්‍රිජ් එකේ තියලා තමයි මම එළියට ගන්නෙ. ඉතින් මම එළියට ගත්තට පස්සේ මම අඹ අයිස්ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා මම ඔයාලට හදලම පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මම දාන වීඩියෝස් හොඳයි නම් ඔයාලට ඒකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් මට comment කරන්න. මේ පැය 3කට පස්සේ තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තේ අඹ ටික. මම දැන් මේක blend කරගන්න හදන්නේ. මේ බලන්න යාළුවනේ මේක දැන් හොඳටම high වෙලා තියෙන්නේ. මේ blend කරනකොට ටිකක් පරිස්සමින් කරන්න ඕනේ. මොකද මේක high නිසා blend වෙනවා ටිකක් අඩුයි. අපි හිමිට එකේ දාලම blend කරගන්න ඕන. මේ තියෙන්නේ බලන්න මේ විදිහට තමයි අයිස්ක්‍රීම් එකට ගන්න ඕන. මම මේක දැන් blender එකට දා ගන්නවා. මේ යාළුවනේ මම අඹ ගෙඩියක් අරන් තියෙන්නේ. අඹ ගෙඩියට මම එකතු කරගන්නවා යෝගට් එකක්. ඔයාලා ගන්න අඹ ප්‍රමාණය අනුව මේ මන් දාන කලමනා ටික වැඩි කරගන්න. මේ තියෙන යාළුවනේ වැනිලා මං තේ හැඳි භාගයක් දා ගන්නවා. මේක දාන්න අවශ්‍යම නැහැ. ලුණු තේ හැඳි භාගයකුත් දා ගන්න. ලුණු වැඩි කරගන්න එපා. ලුණු වැඩි කරගත්තොත් අයිස්ක්‍රීම් එක කන්න අමාරුයිනේ. ලුණු තේ හැඳි භාගයක් දා ගන්න. කරගත්තේ නැහැ. මොකද මට ගෙදර මී පැණි තිබුණා. ඉතින් මම මී පැණි වලින් මේස හැඳි 4ක් එකතු කරගන්නවා මේකට. ඔයාලා අවශ්‍ය විදිහට තියෙන දේක් බලලා දාගන්න. මේකට ඔයාලා පැණි රස ගොඩක් කන කෙනෙක් ඉන්නවා නම් පැණි රස දාන දේෙන් වැඩිපුර දාගන්න. මේ පැණි ගොඩක් පැණි රස නිසා මම මේකට මේ මේස හැඳි 4ක් විතර දාගන්නේ. මේක යාළුවනේ ආයෙසරයක් blend කරගන්නවා. මම දැන් මේක මේ කෑලි ගොඩාක් අඩුවෙන් මේකේ කෑලි ගොඩක් නෑ දැන්. තව ටිකයි තියෙන්නේ. ඒ ටික blend කරගෙනම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මම දැන් blend කරගත්තු අඹ අයිස්ක්‍රීම් එක. ඉතින් මම මේක ඔයාලා කැමති කප් එකකට යාළුවනේ දාගන්න. මම මේ එක අඹ ගෙඩියක් නිසා පොඩි කප් එකක් ගත්තේ. මම මේකට මේ අඹ ටික දාගන්නවා. මේ තියෙන්නේ කෑලි චුට්ටක්වත් නෑ මේකේ. හොඳටම blend වෙලා තියෙන්නේ. මේ තියෙන යාළුවනේ මම blend කරගත්තු අඹ ටික. දැන් මම මේක ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තමයි දාන්නේ. මේක පැය 3-4ක් විතර දාගත්තාම ඇති. ඉතින් යාළුවනේ මම මේක දාගෙන ඊට පස්සේ ඔයාලට අරගෙන පෙන්නන්නම් අයිස්ක්‍රීම් එක කොහොමද කියලා. මේක දැන් මේ පැය 10කට පස්සේ තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තේ. අපි බලමු දැන් මේක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන යාළුවනේ අඹ අයිස්ක්‍රීම් එක පැය 10කට පස්සේ තමයි මම මේක මේ දැන් අරන් තියෙන්නේ.
ඉතින් මේක අපි බලමු කොහොමද කඩේ අයිස්ක්‍රීම් එකක් වගේම තියෙනවද කොහොමද කියලා අපි මේක බලමු. යාළුවනි ඔන්න බලන්න දැන් මේක කඩේ අයිස්ක්‍රීම් එකක් වගේම තියෙනවා. ගොඩක් හයි වෙලක් නැහැ. ගානට තියෙනවා. මේක ඔයාලා චූටි අයටත් හදලා දෙන්න බලන්න. මොකද එයාලා කන්න ආසයිනේ කඩේ අයිස්ක්‍රීම් එකකට වැඩිය ගොඩාක් වෙනස් රසයි. එයාලා කැමති ඕනම පළතුරකින් මේ අයිස් එක හදලා දෙන්න. අනික රසයි ගුණයි දෙකම තියෙනවනේ. මේ බලන්න යාළුවනේ අඹ අයිස්ක්‍රීම් එක මං හදාගත්තා. ඉතින් මේක ලස්සන පාටකුත් තියෙනවා. ඒ වගේම රසයි ගුණයි. ඉතින් ඔයත් මේ වගේ අයිස් එකක් හදලා බලන්න. මේකට ඕන පළතුරක් දාගන්න පුළුවන්. ඔයාලා කැමති පළතුරක් දාගන්න. ඉතින් මේ අයිස්ක්‍රීම් එකේ රස බලලා මම නැවත දවසක මේ වගේ රස කෑමකින් ආයෙ හම්බෙන්න බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම පුස් සරණයි.